ආයිබෝන් බලමුද සහලයා මේ දවස්වල මොනවද කියන්න හදන්නේ කියලා වහිනවත් එක්ක පොඩ බලමු කොහොමද මේ දවස්වල ඩීල් දාස්ගේ වැඩ. ඇත්තම ඩීල් දාස. ඔය ඩීල් දාස ගැන ඔයාලා දන්නේ නැති මීට කලින් කිව්වා ජෙනරල් සරත් පොන්සේකා පාර්ලිමේන්තුවේ මූ ඩීල් දාස කියන්නේ එදා නිස්සංග සේනාධීර මහත්තයත් එක්ක ගිහිල්ලා රට රස්තියාදු ගහලා ඒ වගේ කරට අද දාන ෆොටෝක ගහ ඒ මිනිහාගේ මුදල් වලට අරපු ඩීල් දාස අන්න ගේම් එකපත් වුණා. දැන් කවුද? ඔයාලා දන්නවා හොරණ පොල් කිව්වා දන්නවා නේද? පොල් ලබේ කිව්වම කවුරුත් දන්නවා. එක අතකට නළුකමට ලැජ්ජයි යකෝ. නළුකමට ලැජ්ජයි. අනික කවුද? ඩීල් දාසගේ පුත්‍රයා. මේ කැරක්ටර්ස් දෙක හොඳට දන්නව නෙමෙයි තුනම දන්නවා අනිත් එක අනන් අර හරිද? ඔයාලා නිකන් කල්පනා කරන්න ඩීල් දාසගේ ෆොටෝ ගහගෙන හිටිය අපේ මිත්‍රයන්ගෙන් අහනවා දැන් සැපද කියලා. පොඩි ගණන් දිගේ බලන්න කෝටි 100 200. එතකොට අපි මේකේ බැලුවේ ඇත්තෙන් මම බැලුවේ බලන්න මුම්ම නිර්මාණය කරනවා කවුද? මේ පාතාලේ කියලා මේ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ටික. හරිද? බලන්න උන්ගේ නෝනලානේ ඒ ගෑනු පව අහිංසක මිනිස්සු ඒ මිනිසුන්ට යහමඟ පෙන්නනවට මුම් පෙන්නනවා මොන මගද මග කඩා වැටෙන මගක් පෙන්නනවා වලක වැටෙන උන්ව පිකප් කරනවා මේ සමාජයේ ජරා ජීර්ණච්චම ජොබ් ටික කරන්න ව්‍යාපාරිකයන්ගේ මුදල් ගන්නවා එතකොට කුඩු ව්‍යාපාර ඒවා කුඩු මද්ද්‍රව්‍ය බිස්නස් එක කරනවා මිනිහෙක් මරන්න ඕන මරනවා ඒ කරන ගමන් ඒ මිනිස්සු එතන යොමු කරලා මුම් මොනවද කරන්නේ මුම් උන්ගේ සල්ලි ආපසු මුම්ම ගන්නවා. බලන්නකෝ අරුන්ලව්වා හම්බු කරවනවා අහිංසක මිනිසුන්ගේ මුදල් උන් හොරකම් කරනවා ඊට පස්සේ මුන් හොරකම් කරනවා ඒ හොරාගේ මුන්. එහෙනම් ඔය පාතාලේ මම මිනිසුන්ට කියන අහුවෙන්න එපා උඹලා දැන්වත් තේරුම් ගනින්න. උඹලා එකින් එකට වැඩ අරන් උඹලා මරනවා බං. අද හරක්කටා කියන පුජ්‍යලයා ජීවතුන් අතර හිටිය නැත්නම් මේ සියල්ල මහ පොළොවට සමතලා වෙලා වැහිලා යනවා. එදා මුම් මැරුවේ ඒකයි කවුද? මදුස්. නැත්තම් මදුස් ළඟ ලස්සන නිදහනයක් වගේ ඔය නිදහනේ තියෙන එක නිදන් ගන්න යන නිදන් වස්තු ඒ වගේ තැම්පත් වෙලා තිබ බඩු ටික මුම් විනාශ කරේ ඒවා ගොඩ දාන හින්දා. දැන් ඔය චරිත්නේ පොල් ලබේ ගිහිල්ලා ගැහුවා කතරගම පොල්. මූ මාර ටෝක්නේ දුන්නේ බලන්නකො විවාද වලට ඇවිල්ලා අම්මේ මූ නිකම් රට මූ ජනාධිපති වෙනවා වගේ. අපිට බාර දෙන්න. කියලා මන් දැක්කා පිටිපස්සෙමු කෑ ගැහුවද කටෙනු පුකෙමු දෙකෙන්ම කෑ ගහලා අඬ බෙර ගහපු එක බලපුවාම කෝටි ගණන් හොරා කාපු හොරෙක් බවට අද පත් වෙලා දිනවා. ඩීල් දාසයා මේ රට හදන්න ජනාධිපති වෙන්න ආවේ. රටේ ජනාධිපති වෙන්න ලැජ්ජයි යකෝ කෝට් එකට ලැජ්ජයි. දැක්ක නේද කෝට් එක ඇඳගෙන යනකොට පුතා බේර බලන්න යනවා මූ බේරා ගන්න. අනික යනකොට මූත් ඒකේ අයිතිකාරී. මුම් මොන තරම් මේ අහිංසක මිනිසුන්ගේ සල්ලි විනාශ කරනවා. මිනිස්සු අහන අපි මොනවටද මේ යකෝ මුන් ජීවත් වෙන්නේ ඕවයින් තමයි සැප සම්පත් ගෑනු අරගෙන හොටෙල් ගානේ ක්ලබ් ගානේ ලගින්නේ අපේ ඔය අහිංසක මිනිස්සුන්ගේ හොරා කාපු සල්ලි වලින්. ඒක හොඳට තේරුම් ගනිලා දැන් ඔය Facebook වල අපිට කියන ඩෝබියෝ කියලා. ඔව් ඇයි අපි ඩෝබියෝ වැඩ කරන්නේ? කුණු අරින්න රෙදි වල. නේ? එහෙනම් අපි මේ කුණු අරින්න තමයි මේ කෑ ගහන්නේ මේ රටේ. බලා හොඳට මතක තියාගන්නලා. තව අවුරුදු 10ක් මුම් මේ රටේ පාලනය කරා නම් අපිට වෙන්නේ උදේට කියයි හවසට අපිට රුපියල් 2000ක් දියන් කියන තත්ත්වෙටපත් වෙනවා. තම් 5000ක් දියන් දවස පුරා මුන්ට හම්බ කරන. අපේ දූ දරුවෝ ඉල්ලුවොත් මුන්ට දෙන්න වෙනවා. ගෑනු දරුවෝ ඉල්ලුවොත් දෙන්න වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න මුම් මේක ගෙනාවේ ඇත්තෙන්ම මේ ශ්‍රී ලංකාව මුතු ඇටේ නෙවෙයි මුන් කරන්න හැදුවේ මේක දඩ ව්‍යාපාර ජඩ මද්ද්‍රව්‍ය සොරකම් පාතාලේ වගේ මහා විනාශ වෙච්ච දූපතකට මුන් ගොඩ නගාගෙන ආවේ නේද? මම මේකයි කියන්නේ. දැන් ඔය විජේදාස බලන්නකො අධිකරණ ඇමතිද කොහෙද හිටියා?
නේ ලැජ්ජයිනේ මුන්නේ නීති හදන්න දාලා තියෙන මුන් ඊට වැඩිය හොරුනේ හොරෙක්ට තමයි නීති හදන්නේ හැබැයි මුගේ ටෝක් කොහමද ඒ හින්දා මම ජනතාවට කියන්නේ ඔය Facebook එකේ අපිට බනින උඹලට මචං අපි මම කියනවා දැන්වත් තේරුම් ගනිව් අපි කොහෙටද මුන් තල්ලු කරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා මහා දරුණු තැනකට මුන් තල්ලු කරගෙන ගියා. මුන් අපේ සියලුම දේවල් සූරා කාලා ජීවත් වෙන්න හදපු. නේද? මුන් පොල් ගැහුවා පොල් ගහපු එක හරියට වැඩ කරා කතරගම් දෙයියෝ මෙන්නපත් උනා මූ කරපු දේ ටික. තව ඉවර නැහැ. අනුර කුමාර මහත්තයා කියන්නේ තව ඉවර නැහැ. ඒ කියන්නේ රට හදන්න අපිට දෙන්න කියනවා. ඒ කියන්නේ අනුර කුමාර ඉගෙන ගන්නෝ නැහැ. පොල්ලා බේලාගෙන් රට හදන්නේ කොහොමද කියලා. ඇත්ත. අනුර කුමාර ඒක දන්නේ නැහනේ. අනුර කුමාර රට හදන්න දන්නේ නැයි. අනුර කුමාර ඔහොම මංකොල්ල ගන්න ගිහලා නැහනේ මුන්ගේ අර අහිංසක කොල්ලෝ ලව්වා. උන් ඒතෙන්ට යොමු කළා උන් පාතාලේ කියලා නමක් හදලා ප්‍රචාර කළා. උන් ලව්වම සල්ලි ටික හම්බ කරලා මංකොල්ල කන ඒවා ඔක්කොම මිනිමරලා හම්බ කරන සල්ලි මුන් ගන්නවා. ඊට පස්සේ තව ටිකක් කියලා නම් හරක් කටාර වෙඩි තියෙනවා. හරක් කටා බේරිච්ච එක ලොකු දෙයක්. ඔහුට ඒ වෙලේ තිබ්බා මරණ බය. මරණ බයෙන් මූ කෑ ගැහුවා. මම මරන්න එනවා කියලා ඔහුට මරණ බයෙන් කෑ ගහපු ඉඳලා අද උබේරුණා. හරිද? මුන් ලෑස්තුනේ මොකද හරක් කටා ලෑස්තුනේ මුන්ට කෝටි ගාණක් දීලා මූ එළියටලා රට පනින්න මුන්ට අවශ්‍යලා තිබේ හරක් කටට හෙන ගහිලා ගියක් කමන්න ඌගේ අතේ තියෙන සල්ලි ටික ගන්න. අද දේශපාලන මේ උවමාරුව මේකට හේතුව හරක් කටා බේරෙන්න එකම හේතුව ඇත්තෙන්ම ගත්තොත් ගෝඨාභය එළවනවා. ඒ වෙලේ රනිල් වික්‍රමසිංහ ආවට දේශපාලනේ හැල හැප්පි වැඩි වුණා. ඒකෙන් උනේ මේ කට්ටියට කුරුමානම වැරදුනා. ඒ අතරේ තමයි රටේ පිනට ජනතාවගේ පිනට අපි හැමෝගෙන් පිනට අනුර කුමාර පත් උනේ. මොකද අනුර කුමාර පත් උන්නේ නැත්නම් අද මං කියන්නම් මේනකොට දාන දෙක තුනකුත් දීලා ඉවරයි හරක් කටාගේ. ඒ හින්දා සලේගේ නෝනටයි පුතාටයි මං කියනවා උඹලට මොලේ තියෙනනම් සලේ එළියට ගන්න උඹලා දඟලන්න එපා මුන් ගන්න හදන්නේ මරනවා මුව. සලේට තියෙන ඇත්තකත් කියලා මුන් කියපු දේවල් නිසා තමයි මම මේවා කරේ කියනවා නම් ඒ ඇත්ත පෙන්නලා තමුන් දඬුවමක් විඳලා ඔය එළියට ඇවිල්ලා තමුන්ගේ දරු මල්ලොත් එක්ක ජීවත් වෙනවා ඇරෙන්න සලේ එළියට එන්න එපා. මුන් කියන දේ අහන්න එපා. මුන් ලෑස්ති එළියට ගත්ත ගමන් මොනම හේතුවකින් හරි මරනවා. මරණ එක මරනවා මුන්. මොකද සලේගෙන් තමයි මුන් වැහිලා ඉන්නේ. එහෙනම් සලේගේ නෝනටයි මේ දරුවන්ටයි මං කියනවා උඹලට මොලයක් තියෙනවා නම් කලඳක් හරි සලේ ආරක්ෂා කරපල්ලා ආණ්ඩුවට උදව් කරපල්ලා එළියට ගන්න එපා. මහා විනාශයක් මුන් උඹලට කරනවා ගත්තොත් මුන් තාම ඉන්නේ දැන් ඉන්නේ වෙඩි කාපු ඌරා වාගේ හතර වටේ මුන් නමන් ඉන්නේ බලන්න. අර ඊශ්‍රායලේ ඉරානේ ඇමරිකා ගහනකොට නෑ ඉරානි කෙලිය දිගට හර අන්නේ වගේ තමයි මුන් ඉන්නේ හතර වටේ නමන්න. මොකද මුන්ගේ අන්තිම කාලෙ මේ ඇවිල්ලා තියෙන්නේ. කවුරු හරි තවත් අනුර කුමාර මහත්මයාට බනිනවනම් මේ රටේ මත්ද්‍රව්‍ය බොන සියලුම දරුවන්ගේ හා ස්වාමි පුරුෂයන්ගේ අඩු ගානේ ස්වාමි පුරුෂයෝ විතරක් නෙවෙයි දැන් භාර්යාවලත් බොනවා. උඹලා ඉතුරු ටිකවත් බේරා ගන්න එක පෙළට වරෙල්ලා මුන් විනාශ කරන්න. තවත් හිතන්න එපා. තමුන්ගේ පොඩි ලාභ ප්‍රයෝජන මත අපි ජීවත් වෙච්ච කාලේ අවසන් කරපල්ලා. රටක් හැටියට අපි ඉස්සරහට යන්න මේ මිනිසුන්ට උදව් කරලා අපි ඉස්සරහට යමු. ඒ ඇරෙන්න ඔය ඩීල් දාස්සලා වගේ උන් එක ගියොත් පුතේ උඹලට උන් කටු ටික විසික් කළා මුන් කෝට් බෑව ඇඳගෙන මහා ලොකු වැජබෙන අපෝ ප්‍රජාතන්ත්‍රවාදයේ ආයේ කිසිම අබෑටයක්වත් හොරකම් කරු නැති මිනිහෙක් වගේ තමයි ජනාධිපතිවරණයට දැඟලුවේ ඉල්ලන්නේ. ඒ වගේ මුන්ව ඔයාලට මතකද සතියකට කලින් ඩීල් දාස් ගියා මේ ආණ්ඩු පෙරලන්න අපි ඔක්කොම එකතු වෙන්න එක දැන් හරි පෙරලපල්ල උඹලා ඔක්කොම ඔළුව හොරු මංකොල්ලකාරයෝ අපතෝ ටික ඔක්කොම එකතු වෙලා ඉන්න එක පැත්තකට උඹලා එක තැනකට එකතු කරලා කුණු කූඩේකට දානවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. එහෙමනම් මෙවැනි වැඩසටහනකදී අපි නැවත හමු වෙමු. මම නවතිනවා.